ෂැන් රාජවංශයේ අවසාන කාලයේදී දරුණු අධිරාජ්‍යවාදියා නිසා ලෝකයේ පුරාම යුද්ධගිනි දැල්ලැවිලුණා. දිවි ගලවා ගත්තේ බොහොම සීමිත ප්‍රමාණයක්. ඔය අතරේ මේ කෑදර රජතුමා යක්ෂයෙක් සමග කුමන්ත්‍රණයක් කළා. කෙල්ලවරක් නැති දුක් කඳෝනා දිගින් දිගටම පැතිරෙන්න දුන්නා. මධ්‍යම තැනිතලාවේ නිරිත දෙසින් වත්පොහොසත් කමින් හෙබි එක්තරා නගරයක් තිබුණා. තේ අපනයනය, අශ්වමාර්ග, බෝට්ටුමාර්ග සහ මුළුමනින්ම සේද මාවතක් විදිහට මේ නගරය මන්සන්දියක් වෙලයි තිබුණේ. එහි ජනතාවත් සාමකාමීව ජීවත් වුණා. නමුත් මේ නගරයේ යුද්ධයක් ඇතිවෙන්න ආසන්නතම අවස්ථාවක එක්තරා යක්ෂ දරුවෙක්ගේ උප්පත්තිය සිද්ධ වුණා. ඒකෙන් මේ අවුල් සහගත යුගයේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. පාලකතුමාගේ නෝනගේ කුසට දෙන්න අවුරුදු 3 මාරක් වෙනවලු නේද? හිතන්නවත් බෑ. ඔව් ඒ වගේ ඇති තමයි. කෙනෙක් කිව්වා ඔය ඉපදෙන්න ඉන්න දරුවා යක්ෂයෙක් කියලා. මහත්තයා පාලකතුමනි, ආර්යාවගේ කුසට අවුරුදු 3යි මාස 6ක් වෙනවා. මෙච්චර කල් දරාගත් එකත් පුදුමයි. දැනුයි අවසාන මොහොත. මේ දෙන්නගෙන් කවුරු බේරෙයිද කියලා විශ්වාස නැහැ. මොකුත් හිතන්න එපා. ආර්යාවගේ ජීවිතේ අනතුරේ තියෙන්නේ. බිසවුනේ, මන් දෙවියන්ගෙන් ඉල්ලනවා ඔයාවයි දරුවවයි දෙන්නම ආරක්ෂා කරන්න කියලා. ඔයා අපේ දරුවව මේ ලෝකෙට අරන් එන්න ඕනේ. ඕක නවත්තන්න. ඒ මොකද්ද? නවත්ත ගන්න බැරි වුණාද? ඕක නවත්තන්න. ඉන්නේ අපේම දරු පැටියා. ඒගොල්ලො දඟයි තමයි ඔබතුමා කැමති දෙයක් කරන්න. ඒ වචනෙත් මට ගෞරවයක්. මම පුළුවන් විදිහට යාලව බලනවා. පාලකතුමනි, නේෂයි යාගේ යාළුවෝ දෙන්නයි මාලිගාවේ කොහෙවත් හොයාගන්න නැහැනේ. අපි හැමතැනම හෙව්වා. ඉතින් මොන වහනවද? සෙල්ලම් කරන්න හොරෙන්ම පනින්න නැති. මං ඒගොල්ලන්ව කොහොම හරි අල්ලගන්න. නේෂගේ පුදුම දගයක් තියෙන්නේ. කොහොම හරි හොයාගන්න. ඔයාට වැඩේ බාරයි. මගේ ශිෂ්‍යයෝ 3 දෙනාම ටිකක් නහයට අහන්නේ වගේ. මාත් එනවා යාලව හොයන ගමනට. දෙයනේ. දේශා, ඔයා හෙනම් ආයේ පැනලාව නේද? මෙයාගේ කටුනම් කියවන එකමයි වැඩේ. මේ මොකද මේ? ඔයාලා දෙන්න යන්න. බලන්නකෝ, මෙයාට මාර හයියන්නේ තියෙන්නේ. දන්නේ නැද්ද එන්නේ පාලකතුමාගේ 3 වෙනි ළමයා? ඒකත් එහෙමද? ඔය කියන්නේ අර දිව්‍ය ලෝක දර්ශනයත් එක්ක ඉපදුන ළමයාද? ඔයාලා හරියටම කිව්වා. මේ වගේ ළමයෙක් ඉන්න එක අපේ මේ මුළු රාජධානියටම හරිම වාසනාවක්. නේෂා, අල්ලගන්න. ෂා, ඔයා නියමයිනේ. ඒයි, ඒ මොකද කරේ? අපිට තියෙනවා. දැන් වෙලාව හරි. යමු.
නේෂා ඇයි ඔයා එන්නේ නැත්තේ? අපිට අද උගන්නන අලුත් ගුරුතුමෙක් කෙනා කියලා කිව්වා නේද? අපි තාම එහෙට ගියෙත් නෑ. ඔව් ඉගෙන ගන්න ගියාම හරිම කම්මැලි. මන් දෙයක් කියන්නද? ඒකෙන් නම් අපිට ගොඩක් විනෝද වෙන්න පුළුවන් වෙයි. රෑ වෙද්දි ඔයාලා ලෑස්ති වෙලා ඉන්නකෝ. හරිමාගේ හරිමාගේ ඔයාලා දන්නවද? කළු සුදු ආත්ම දෙකක් එළියට ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ අද තොප්පි මාරු කරන සෙල්ලමක් කරනවලු. ඒකත් එළි වෙනකම්ම. මට නම් ඉවසිල්ලක් නෑ. තොප්පි මාරු කරන සෙල්ලම? දෙවියනේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? නංගි හයියෙන් අල්ලගන්න. අන්න රේ බලන්න. අයියේ ඔයා කොහෙද? ඒගොල්ලොන්ව බේරගමු. නියමයි නේෂා. මෙහෙම දෝගොල්ලෝ සෙල්ලම් කරන්නේ. කරපු සෙල්ලම දුරදිග ගියපු එකයි උනේ. එයාලට මම බලාගෙන නේෂා මොනවද කරන්නේ යන්නේ? මේක විනෝදයි වගේ පේනවද? විනෝද තරම කොච්චරද කියනම නම් අර ළමයි දෙන්නව දැක්කෙත් නෑ. මගේ තාප්පිය. එපා. නේෂා 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 වත්තන්නද හදන්නේ? නේෂා. ඔයා මේක අතාරින් නැද්ද? නේෂා නේෂා. අනේ මගේ තොප්පිය. කරපු වැරද්දට නම් පාඩමක් උගන්වන්න ඕනේ. නේෂා කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉවසන්න. කුකුකු. අන්න හරි. කුකුලගේ සද්දේ. කුකුලගේ සද්දට යාලා නිදා ගන්නවා. මේකත් අහගන්නවා කුළුණු ආත්ම දෙක. ඔයාලා විනෝදුනාට කමන්නේ. හැබැයි අනිත් අයට ප්‍රශ්නයක් නොවෙන්න. එයාලට ඔයාලව හදන්නත් පුළුවන්, නැති කරලා දාන්නත් පුළුවන්. මේක අනුතුරු ඇඟවීමක් විතරයි. වගකීම ඔයාලගේ අතේ. හරිමාගේ හරිමාගේ හරිම භයානක දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. කුළුණු තොප්පි වැරදියට දාගෙන. අපොයි දෙයනේ මොන විනාසයක්ද? අපේ මුතුන් මිත්තු අපිට ඉතුරු කරලා ගියේ මේ වගේ කරදරමද? මොකද්ද? ඔයා ඒ කතාව කිව්වේ මටද? මොනවද ඔයා කියවන්නේ? ඕක නවත්තන්න. තාත්තේ ඔයාට කියන්න මං ඊයේ හොඳ වැඩක් කරා. ඔව් මං ඒක දන්නවා. මං දන්නවා. ඒත් අර ඉන්න කෙනා නේෂා ඇයි ඔයා ඊයේ රෑ ඒ වගේ දෙයක් කළේ? උදව් කරන්න හිතුන හින්දා. උදව් කළාද? ඔව් කළා. අපේ ළමයි දෙන්නව බේරගත්ත විතරක් නෙමෙයි ආත්ම දෙකටත් පාඩමක් ඉගෙනුවා. ඒක එහෙමනම් ඇයි ඔයා කාගේවත් කතා අහන්නේ? මේ සමහර වෙලාවට වගකීම් දරද්දී වටින් පිටින් නොයෙක් විවේචන එල්ල වෙනවා. ඔයා වැඩ කරන්න යමක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. තමන්ගේ හදවතින් මෙයාලව බේරගන්න ඕන කියලා. ඉතින් තව මොනාද?
අනුන්ගේ කතා අදාළ නෑ. හදවතීම බේරගන්න ඕනි කියලා. ඒකේත් ගතියුත්තක් තියෙනවා. කිව්වදේ හරියට මට තේරුම් නැති වුණාට හැබැයි මට දැනෙනවා ප්‍රශ්න ඔක්කොම නැති වෙලා ගියා කියලා. ඔයාට අමතකුණාද? මේ ඉන්න මං ඔයාලට ගුණධර්ම උගන්නන්න එක්කන් ආව ගුරුතුමා. ආචාර කරන්න. ගුරුතුමනි. ගුරුතුමා අපේ ළමයි තුන්දෙනාටම ගන්නනවා කියලා කැමති වුණා නේද? ඒත් ඇයි එයාලට තව පරීක්ෂණයක් තියන්නේ? සංසුන් වෙන්න ඩූයන් සංසුන් වෙන්න. සුව මධ්‍යම තැනිතලාවේ පිළිගැනීමක් තියෙන කෙනෙක්. මං හිතන්නේ පරීක්ෂණයට හේතුවක් ඇති. ඒක සහතිකයි. සංසුන් වෙන්න මට එහෙම බලන් ඉන්න බෑ. වෙන දේ ගිහින් බලන්න ඕනේ. ඉන්න. අපි දෙන්නම යමු. ඔබතුමාට දෙගිඩියාවක් තියෙනවා කියලා මට නිකමට හිතුණා. අපිට මෙහෙම ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවේ නැත්තම් සුවට එන්න කියන්න හේතුවක් නෑනේ. මොනව කරන්නද? හොඳයි කියන්නකො බලන්න ගුණධර්ම කියන්නේ මොනවටද? ගුරුතුමනි ගුණධර්ම කියන්නේ නියෝගවලට කීකරුවන එක. ඔය කියන්නේ උඩින් පේන දේනේ. හරි කාටද කියන්න පුළුවන් බුද්ධිය කියන්නේ මොකක්ද කියලා? බුද්ධිය කියලා කියන්නේ නියෝග පිළිපදින එකයි පිළිවෙලට වැඩ කරන එකයි. ඒක එහෙමනම් ඒ විදිහට වැඩ කරන්න. කතා කරන්න ඕනි නෑනේ. උත්තරේ හරියට ආවේ නෑ. නේෂා ඔයා මොකද කියන්නේ? ඔයාටවත් හරි උත්තරයක් දී ගන්න බැරි වුණොත් අපේ පන්තිය අදට මෙතනින් ඉවර කරනවා. ගුරුතුමනි ගුණධර්ම මොන වගේ වුණත් අපේ ගමේ මිනිස්සුන්ට හරියන දේවල් තියෙනවා නම් ඒකයි වැදගත්. මදයි ඉතින් ඔය කළා. මේ මොන විකාරයක්ද මේ කියවන්නේ? මං ඔබතුමාගෙන් ඉගෙන ගත්තත් ඒවා අනිත් අයටත් වැඩක් තියෙනවද කියලා බලන්න ඕනේ. නැත්නම් ඉතින් තේරුමක් නෑනේ. හරිමාගේ. දැන් තුන් දෙනාම මං කියන දේ අහන්න. බුද්ධිමත්කම කියන්නේ නිකම්ම තනි වචනයක් නෙමේ. ගෞරවේ ආදරේ මිනිස්සු දෙව්ලෝ මේ සේරම සමබර වෙන්න ඕන. එහෙමනම් ළමයිනේ ආචාර කරන්න. අපි මෙතන යමු. අවසරයි ගුරුතුමනි. ඔයාලා නරකම නෑ. අපේ ගමට අපකීර්තියක් ගෙනාවේ නෑනේ. ඊළඟට ඔයාලා අංක ගණිත ක්‍රමේ පුරුදු වෙන්න. තාත්තේ එතකොට සුවෝ ගුරුතුමා උගන්නලා ඉවරද? එයා ඔයාලට පාර පෙන්නයි. ජීවත් වෙන්න ඕන විදිහත් කියලා දෙයි. අනික ඔයාලගේ ගෙදර වැඩ බලන්නත් එයා මෙහෙ එනවා. ඒ හින්දා ඒ ගැන හිතන්න එපා. ඒත් පාලකතුමනි අපි තාම හරියට ඉගෙන ගත්තේ නෑනේ. සුවෝ මෙහෙ නතර වෙලාම ඉන්නවා කිව්වා. මොකද එයාත් ඉඳලා හිටලා ඉස්කෝලේට යන්නේ නැහින්දා. මාස 3ක් මෙයා ඔයාලට ඉගෙනුවානේ. ඔයාලා ගැන හිතන්න එපා. ඔයාලට අංක ගණිතය උගන්වන්න එන ගුරුවරයා ඊටත් වඩා අසාමාන්‍යයි. එහෙමද? එතකොට අපිට උගන්වන්නේ ඩූ නැන්දද? මේ තේ හදන නැන්දද? හෙමිට බොන්න. අන්න හරි ඔයාලට තේරුණා. හොඳට ඉගෙන ගන්න. ඔහොම ඉන්න. ඩූ නැන්දේ මට ගුරුතුමී කියලා කියන්න. ළමයි ගණිත ශාස්ත්‍රය කියලා කියන ලොකු විෂයක්. ඒ හින්දා දඟලන්න එපා. අපේ ගම සමෘද්ධිමත් වෙන්න ඕනේ නම් වාණිජ පැත්ත හැදෙන්න ඕනේ. ඉතින් ඔයාලා ගණන් ඉගෙන ගන්න ඕනේ. ගණිත ශාස්ත්‍රයේදී බෙදීම, මිනුම්, සමපාත බෙදීම, උස පළල, ඉදිකිරි මිනුම්, ඍජුකෝණාශ්‍රාකාර අර, හිඟ සහ අතිරික්ත, ඒ වගේම හැඩතල. ඔයාලට මේ වගේ අංග ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. අපි මිනුම් වලින් පටන් ගමු. කම්මැලි වෙන්න බෑ. එතකොට
අපි තනියම දිගෙන ගන්න ඕනේ. නොතේරෙන දේවල් අහන්න. මට කඩේ කොටක් වැඩ තියෙනවා. මට හොඳ තේකක් හදලා ගේන්න පුළුවන්ද? මේ එනවා. මොකද දන්නේ ප්‍රශ්නේ? නේෂා අපිත් යමු. ඔහොම ඉන්න නේෂා. ඒයි තක්කඩිරෙල එළියට එනවා. එළියට එන්න. මේ දැම්ම. නේෂා මෙහෙම කෑගහුවට අඩක් නෑ. එතන හොරු ගොඩක් ඉන්නවා නම් අපිට මේ වැඩේ. මොකද බයයිද? ඩූනන්ද කිව්වනේ ගමේ වාණිජ්‍ය පැත්ත හැදෙන්න ඕනි කියලා. ඉතින් හොරුන්ට මේ වැඩේ කරන්න දෙන්න පුළුවන්ද? ඔව් එයාලව අත්තරින්න හොඳ නෑ. අපි කෑ ගහමු. ඇහුණද? එතන කවුරු හරි ඉන්නවා. බලාගෙන. නේෂා ඔයාට අමාරුද? ඔය හොරුන්ට අද මම ඉන්නකෝ කරන්නේ. තාත්තේ පාලකතුමා හිතුවක්කාරකම මේ දවස්වල හොරු හැමතැනම. ඔයලම කොහොමද එයාලව අල්ලන්නේ? පාලකතුමා අපි මේ හරි සෝදිසි කළා. හොරෙක් නම් හම්බුනේ නෑ. තව ටිකක් බලන්න. එහෙමයි. මෙයාලා ඔයාලා මොනවද හිතුවේ? මට එයාලව අල්ලගන්න ඕනේ. දැන් ඔයාලා තුන්දෙනාට ඇත්තම හොරු අල්ලන්න ඕනේද? හරි. ඔයාලගේ හිතනම් හයියේ. මාව නවත්තන්න පුළුවන් වුණොත් එහෙම ඔයාලට යන්න දෙනවා. මොකද කියන්නේ? තාත්තේ ඔය ඇත්තද කියන්නේ? මං කවදාවත් බොරු කියන්නේ නැහැ. ඔන්න. පොඩියට හිටියට පුදුම හයියක් තියෙන්නේ. ඔන්න එහෙනම්. නේෂා අපි ඔඩු උදව් කරන්න. අයියෝ කොහොමද ඔය දරුවෝ මාත් එක්ක සටන් කරන්නේ? නේෂා බලාගෙන. තාත්තේ බලන්නකෝට මොකද්ද වෙන්නේ කියලා මට උදව් ඕනේ. ඔන්න බලාගන්න එනම්. ඊමයි නේෂා. මට ඇත්තටම මෙයාත් එක්ක සටන් කරන්න අමාරුයි. ඔයා මාව රැවට්ටුවා. අනේ මන්ද මම මොකද්ද කරන්න ඕනි කියලා තේරෙන්නේ. හරි. තේරුණා. බලමුකෝ මේ සැරේ මන් දිනනවා. හිමීට යන්න. කලබල වෙන්න එපා. පාලකතුමාට වගේ සටන් එළියා පේන්න දෙන්න එපා. එක සැරේ පාර දෙන්න. එතකොට ඔයාලට පාර දෙන්න පුළුවන්. මොකද වැඩේ අතාරිනවද? පර්වතයක්සේ නොසෙල්ලි වනාන්තරයක් වගේ නිහඬව ඉන්නක් වගේ ආක්‍රමශීලීව සුළඟ වගේ වේගයෙන් නරක ළමයා. කොහොමද ඔයා එහෙම තාත්තට පහර දෙන්නේ?
ඔයා පරාදයි පරාදයි. බෑ ඒක ගණන් ගන්න බෑ. තව සටන් කරමු. ඇති ඇති ඔය ඇති. නෑ මට ඕනේ. ඉතින් එන්න. මුලින්ම ඔයාලා හස්ත ශිල්ප ක්‍රම ඉගෙන ගන්න. නේෂා මේ බලන්න. දැනුයි වැඩේ ඇඟට ගිලා බැස්සේ. තව ටිකක් පුරුදු වෙන්න ඕනේ. මං ගිහින් හොරු ටික අල්ලලාද කියලා බලන්නම්. ඔයාලා තනියෙන් පුහුණු වෙන්නකෝ. ඔම් පොඩ්ඩක් ඉන්න. දසමහයෝදෙක් වගේනේ. අම්මෝ රිදෙනවා. මාත් වයසයිනේ.